අයිබෝවන් රවී PCB. අපි ඔයගලන්ට ගෙල්ලා තියෙනවා 2026 වසරට Bluetooth වලින් වැඩ කරන රිලේ කන්ට්‍රෝලර් එකක්. මේ රිලේ කන්ට්‍රෝල් එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් Apple phone වලින් නැත්නම් Android, Samsung phone වලින් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව PC එකකින් පුළුවන්, laptop එකකින් පුළුවන්. එතකොට දැන් Bluetooth වල phone එකෙන් වැඩ කරනවා කිව්වම ඉතින් ඒක පොඩි ජොලියක් ආසාවක් එකක් තියෙනවා. හැබැයි ෆෝන් එකකින් මේක රට හදන්න හරි අපහසුයි. මොකද කියන්නේ ෆෝන් එක පොඩි ඕකේ මේ ඇඟිල්ලෙන් ටච් කර කර මේ ආසාවට ජොලියට ඒ වැඩේ හොඳයි. මම කියන්නේ මේක වැඩ කරන ෆෝන් එකට ඕක ඒ ඇප් ඔක්කොම ඔයගලන්ට දෙනවා. මේක PC එකක හදලා ලැප්ටොප් එක හදලා ඒ ෆයිල් එක ෆෝන් එකට එවලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයගලන් මේ කන්ට්‍රෝල් එකට දාගන්න. ඒක තමයි හොඳ සාර්ථක ක්‍රමය. එතකොට මේකේ ගත්තම මේ තියෙන Bluetooth කෑල්ල මෙතන තියෙන MOSFET 8ක්. මේ MOSFET එක පොඩි වුණාට මේකට දාන්න පුළුවන් මෙන්න මේ වගේ වැල්. මේ 12 volts වැල්. මේ හොඳ වැල් මං ගාව තියෙන. මේ වැල් පහක් දාන්න පුළුවන් එක මේ චූටි MOSFET කෑල්ලට. ඉතින් ඒක වටිනවා. එතකොට මේ පොඩි වැඩක් බුදු දැස් වලල්ලක් පොඩි වැඩක් කරනවා නම් මේක මෙහෙම මරන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ මිල වෙන්නේ 1950යි. එතකොට මේක ඉතා අඩු මුදලකට මේ දෙන්නේ. ඊට අමතරව මේකට රිලේ සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මේ වගේ රිලේ බෝඩ් එකක. මේ තියෙන මේ රිලේ බෝඩ් එක. ඊට පස්සේ මේ ක්ලිප් එක මෙතෙන්ට ගහවලා සම්බන්ධ කරගන්න පුළුවන් මේ රිලේ. රිලේ ගැන කියනකොට අපේ මාකට් එකේ තියෙන රිලේ එක ගන්න යන්න එපා. මොකද දන්නවද හේතුව ඒ රිලේ පොඩි කුඩා රිලේ ඒක බදනවා. අර මාකට් එකේ තියෙන අර රිලේ බෝඩ් එක අර පින් වල ගහලා විකුණන්න තියෙන 5 කෑලි 8 කෑලි ඒක හරියන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ වැඩක් කරන් යනකොට මේ වගේ බල්බ් වල ටිකක් දාගෙන යනකොට රිලේ ටික බදනවා. ඒක නිසා මේ හොඳ රිලේ එකක් ගන්න. මේ උස රිලේ එකක්. මේ රිලේ එක මං ගාව රුපියල් 100ක් වගේ වෙයි. එතකොට ඊළඟ එක තමයි මේක වැඩ කරන software එක. මේක වැඩ කරන්නේ LED Blue කියලා software එකක්. මේ LED Blue කියන software එක මම සම්පූර්ණයෙන්ම ඔයගලන්ට උගන්වනවා YouTube channel එකට දාලා කොහොමද මේක වැඩ කරන්නේ. ඉතා හොඳ, ඉතා සරල සෑහෙන වැඩක් ගන්න පුළුවන් software එකක් තමයි LED Blue කියලා කියන්නේ. එතකොට ඒකේ වටිනාකම තමයි ඕගලන්ට පුළුවන් බල්බ් එකෙන් බල්බ් එකට ඩිලේ එක හදන්න. ඒ කියන්නේ දැන් බල්බ් පහක් දුවගෙන ඇවිල්ලා 6 වෙනි බල්බ් එක වලට තප්පර පහක් නැවතිලා ඉන්නවා. ඔයා කරන 6 වෙනි බල්බ් එකට අර ඩිලේ තියෙන තැනට තට්ටුවක් දාලා තප්පර 6ක් කියලා ඒකට මේ වැලියු එක දුන්නා එයා දුවගෙන ඇවිල්ලා නැවතිනවා. නැවතිලා ඊටු ටික යනවා. එතකොට ඕගලන්ගේ තොරන් වල ටයිමර්ස් වෙසක් කාලේ කරන වැඩ ගොඩක් දේවල් මේ software එකෙන් කරන්න පුළුවන්. ඒක නොමිලේ දෙන්නේ. ඊට අමතරව ඒ software ගැන සම්පූර්ණ කියලා දෙනවා. එතකොට ඔයගලන්ට හොඳ වැඩක් හොඳ දෙයක් මේක කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේක දික් කරගන්න පුළුවන්. මේ 8යිනේ තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ වගේ කෑල්ලක් එකතු කරලා මේ තව 8 කෑල්ල. මේ 8යි 8යි 16යි. ඔන්න තව කෑල්ලක් එකතු කරනවා මේ පැත්තට. 24යි. ඔහොමම යන්න පුළුවන් 256ක් යන. ඉතා හොඳ කන්ට්‍රෝල් එකක්. එතකොට මේ කෑල්ලක් වෙන්නේ 950යි. මේක 1950යි. එතකොට මේ කෑලි දිගට ඇදලා ඕගොල්ලන්ට 256ක් යනකම්ම මේක පාවිච්චි කරගන්න පුළුවන් මේකේ අවුට්පුට්. ඒ 256 ඕන වෙන්නේ ඕගොල්ලන්ට තොරණක මල් වෙඩිල්ලක් වෙන වැඩක්. එතකොට අපේ තොරන් කලාවේ ඉන්න ගොඩක් අය මාව දන්නවා වයරින් කරනවා. එතකොට ඒ වයරින් කරලා වෙන වෙන ක්‍රම වලින් හදාගන්න පුළුවන් වෙනකොට අපිට අවුට්පුට් ගන්න වැඩිපුර ඕන. ඉතින් මේක හොඳ කන්ට්‍රෝල් එකක්. දැන් අපිට ඕගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා ලබා ගන්න රවී PC ආයතනයේ 2026 වෙසක් කලාපය සාරවත්ම කරගෙන යන්න ප්‍රාර්ථනා කරන ගමන් මම ඔබට සුබ පතනවා. එහෙනම් තෙරුවන් සරණයි.